සෞඛ්‍ය සම්පන්න නොවන ගංවතුරට අහුවෙච්චි කුකුළු මස් හඳුනා ගන්න වැදගත් වෙයි කියලා හිතන පොඩි කරුණු ටිකක් පහලින් දානවා. අවශ්‍ය කෙනෙක් කියවලා දැනුම්වත් වෙන්න, තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. සෞඛ්‍යට හිතකර මස්වල ප්‍රධානම ලක්ෂණය වෙන්නේ ලේ ගැලීමේ ක්‍රියාවලියේ සම්පූර්ණත්වයයි. ඒ කියන්නේ මස් වලින් ලේ හොඳට ඉවත් වෙලා තියෙනවා. ඒ නිසා හොඳ නැවුම් මස්වල වර්ණය සුදු පාට මේදේ සහිතව ලා රෝස පැහැයෙන් තමයි තියෙන්න ඕන. ගංවතුරට අහුවෙලා හරි ෆාම් එකේදී ලෙඩ වෙලා හරි මැරිච්ච කුකුලන්ගේ මස් තද රතු, දුඹුරු, අලු හෝ සමහර විට කොළ පැහැයට හුරු අලු පැහැයක් ගන්නවා. වයනය. නැවුම් කුකුළු මස්වල තෙතමනිය සහිත මෘදු සහ තරමක් දිලිසෙන වයනයක් තියෙනවා. සේදීමෙන් පසුව වුණත් නරක් වූ හෝ මැරිච්ච සතුන්ගේ මස්වල ලාවට හෝ තදට ඇලෙන සුළු ගතියක් තියෙනවා. මස් ලිහිල් මෘදුයි. ගැලවෙන දිය වෙන ගතියක් තියෙනවා. සුවඳ. නැවුම් කුකුළු මස්වල ඊතා මෘදු ලාක්ෂණික ගන්ධයක් තියෙන අතර නරක් වූ හෝ මියගිය කුකුළු මස්වල අපිරිසිදු තියුණු ගන්ධයක් තියෙනවා. වෙනත් ලක්ෂණ. තැලීම්, නිශ්චිත රුධිර වහනයක්, අවයව හෝ මාංශපේශිවල කුඩා රුධිර ලප හෝ රෝග ලක්ෂණ, උදාහරණ වලාකුළු සහිත වායු බුබුලු හෝ ඉදිමුණු සංදි තියෙන්න පුළුවන්. හොඳින් වර්ධනය නොවුණු තරුණ කුකුලන්ගේ අස්තිවල නිසිලෙසි කැල්සියම් තැම්පත් වෙලා නැහැ. ඒ නිසා ඒ වගේ නොමේරු සතුන්ගේ යටකටුවල තියෙන බෝන් මැරෝ එකෙන් රුධිරය අස්ති මතු පිටට ලීක් වෙනවා. එවැනි සතුන්ගේ මස්වල කටු මතු පිට සහ කටු අවට මස්වල තද දුමුරු පාට පැල්ලම් දකින්නට තිබෙනවා. ඇසුරුම. ඇසුරුම් කිරීමේ කල්ලිකුත් වීමේ දින පරීක්ෂා කරන්න. දින මකාදමා හෝ අලුතින් ලියා තිබිය හැකි. කරන්ට් එක නැතිව ශිතකරණවල ගබඩා කරලා තිබුණු මස් එහෙමත් කරන්ට් එක ආවම ආයෙත් ෆ්‍රීස් කරලා විකුණන්න ඉඩ තියෙනවා. එහෙම සැකයක් තියෙනවා නම් මේ කාරණා ගැන සැලකිලිමත් වෙන්න. කරන්ට් එක ගිහින් පැය 4-5ක් යනකොට අධිශීතකල කුකුළු මස් පැකට් වල ලේ මිශ්‍රව හෝ නැතිව දියර ඇති වෙනවා. ඊට පස්සේ කරන්ට් එක ආවම ඒව ආයෙමත් දී ෆ්‍රීස් වෙනකොට පැකට් එක ඇතුලේ විශාල අයිස් පටික වැනි පෙර දියවීමේ සලකුණු දකින්න පුරවම්. සුවඳ. නැවුම් අමු කුකුළු මස් වල සුවඳ ඊතා අල්ප හෝ කිසිදු සුවඳක් නොමැති තරම් වේ. කුකුළු මස් දුර්ගන්ධයක් තිබේ නම් සමහර විට ඇමෝනියා හෝ කුණු වූ බිත්තරවල ගන්ධයක් තිබේ නම් එය ඉවත්තලන්න. හැබැයි නැවත අධිශීත කළොත් ගන්ධය එතරම් කැපී පෙනෙන්නේ නැහැ. ඒ නිසා මස්වල අයිස් දිය වෙලා මස් ලිහිල් වුණාම සුවඳ සහ වයනය පරීක්ෂා කිරීම ඊතා වැදගත් වේ. වැදගත්. නරක් වූ කුකුළු මස් සේදීමෙන් පසු ආරක්ෂිත නොවේ. තවද සමහර බැක්ටීරියා වලින් පිටකරන විස පිසීමේදී පවා විනාශ නොවේ. තවද නරක් වූ මස්වල පෝෂණ ගුණද හානි වී ඇත. එවැනි මස් ආහාරයට නොගත යුතු. තමන්ට එවැනි මස් කවරකු විසිනුත් අලෙවි කළොත් එවැනි කූට වෙළඳාම් ගැන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම්වත් කරන්න. සතහන. මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා. මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න විශ්ම TV YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.